බොහොම කර්කශ විදිහට බොහොම සංකීර්ණ විදිහට මේ මිනිස් සමාජයේ මේ ධනේශ්වර සම්බන්ධතා ගිලහ බැහැලා මේ සූරාකෑම වර්ධනය වෙලා සමාජය තුළ ඇති නැති පරතරය මිනිස්සු අතර විවිධ පන්ති අතර විවිධ ස්තර අතර වර්ධනය වෙන පටන් ගත්තා ඇත්ත වශයෙන්ම. එතකොට ඒක තුළ මිනිසුන්ට ජීවත් වීම පිළිබඳ අති විශාල බහුතරයකට තාම දුෂ්කර තත්ත්වයක් මතුවුණා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් 1820 ගණන් වෙනකොට සාමාන්‍යයෙන් ඇති නැති පරතරය අපි ගත්තොත් ඒ කාලේ වෙනකොට ඇත්ත වශයෙන්ම සාමාන්‍ය අද ගන්නකොට වෙන 3ට 1ක් වගේ තුමුනේ 3ට 1ක් ඇති නැති පරතරය. දැන් අද අපි ගත්තොත් ඇති නැති පරතරය සාමාන්‍යයෙන් 75ට 1ක්. ඒ කියන්නේ අති විශාල ඇති නැති පරතරයක් අද වර්ධනය වෙලා තියෙනවා ඇත්ත වශයෙන්ම ක්‍රමානුකූලව. එතකොට දැන් නමුත් ඒ කාලේ මේ ධනවාදයේ වර්ධනයත් හින්දා විශාල විදිහට විශාල සූරාකෑමකට ලක් වුණා. මේකත් එක්ක මේ සමාජයේ මෙන්න මේ ඇතිවෙච්ච මෙන්න මේ විරකියාව එක පැත්තකින් දුක්ඛිත භාවය මෙන්න මේකට ප්‍රතිචාරයක් විදිහට ආපු විකල්ප සාමූහික සමාජ ආර්ථික සංවිධාන රටාවක් විදිහට තමයි මේක මුල පැදෙන්නේ ඇත්ත වශයෙන්ම මේ ජීවන ක්‍රමය. මේක ඇත්ත වශයෙන්ම ජීවන ක්‍රමයක්. මේ පැත්තේ. එතකොට මේක මුලින්ම විශේෂයෙන්ම එංගලන්තයේ වගේ රටවල තමයි අපි දන්නවා ධනවාදයේ සම්භාව්‍ය රටක් විදිහට වර්ධනය වෙන්නේ. ඒතකොට ඒ රටේ තමයි ධනවාදය ඉහළට වර්ධනය වුණේ. එතකොට 19 වර්ෂයේ මුල් කාලේ ඒ කියන්නේ 1880 ගණන් 20 ගණන් 30 ගණන් වෙනකොට විශාල විදිහට මේ සමුපකාර ව්‍යාපාරය වර්ධනය වෙන්න පටන් ගන්නවා. සමුපකාර මූලික වශයෙන්. එතකොට මේකේ මූලික වශයෙන් තමයි වර්ධනය වුණේ ඇත්ත වශයෙන්ම අර තිබිච්ච පැවතිච්ච ජනවාදී ක්‍රමය තුල ජීවිතේ ගැට ගහ ගන්න බැරුව ගිය අති බහුතර ජනතාවකට යම්කිසි ආකාරයකින් සහනයක් වීම. ප්‍රධාන දෙක එකක් තමයි දිලිඳු භාවය ජය ගැනීම, අනිත් එක තමයි විරකියාව ජය ගැනීම ඇත්ත වශයෙන්ම. එතකොට දැන් අර ධනවාදී සමාජයේ තියෙන අර මේ එකක් තමයි අපි අර සූරාකෑම කියලා කියන්නේ. ඒක එක්තරා ආකාරයකින් ඒක විවිධ ධනපතියන් හරහා වෙන්න පුළුවන්, සමාගම් හරහා වෙන්න පුළුවන්, විවිධ විදිහට ඒක සිදු වෙන්න පුළුවන්. හැබැයි මේ සමුපකාර ආකාරයට සමාජ ජීවිතය සංවිධානය කිරීමත් එක්කම ඇත්ත වශයෙන්ම මේ හැම සමාජිකයෙකුට මේ තියෙන ඒ සමූහයේ සමාන වගකීමක් පැවරෙනවා ඇත්ත වශයෙන්ම. ඒගොල්ලෝ හැම කෙනෙක්ම තමන්ගේ තියෙන ලාභය, වගකීම, ඊළඟට ප්‍රාග්ධනය මේ හැම එකටම සාමූහික බෙදියම් වගකීමක් තියෙනවා. ඒකට ඒ අනුව තමයි මේගොල්ලන්ට මේ වගකීම පැවරෙනවා ඇත්ත වශයෙන්ම. ඒතකොට ඒ අනුව ඒගොල්ලෝ සාමූහිකව වැඩ කිරීමක් මේක ඇතුලේ සිදු වෙනවා ඇත්ත වශයෙන්ම. ඒතකොට ඒකත් එක්ක තමයි මේ සමාජ සම්බන්ධතාවය ගොඩනැගෙන්නේ. මේක ඒ හින්දා මේක ඇවිල්ලා එක පැත්තකින් මේක බැලුමට නිකන් ආර්ථිකයක් පැත්තක් ලක්ෂණ තියෙනවා. ඒ වගේම මේක ආර්ථිකයක් විතර නෙමෙයි මේක සමාජීය පැතිකඩකුත් තියෙනවා. මොකද අපි දන්නවා ධනවාදයේ තුල මේ සමාජීය පැතිකඩ ගැන ලොකු අවධානයක් යොමු කරේ නැහැ. ඒකම තමයි එක පැත්තකින් ඒකේ මොකද ඒගොල්ලෝ වෙනකොල්ලේ ආර්ථික කාර්යක්ෂමතාවය ගැන. අපි දැන් අද උනත් බලන්නේ සමාගමක හෝ මොකක් හරි මේක ආර්ථික කාර්යක්ෂමතාවය කොච්චර තියෙනවද? කොච්චර ලාභ උපයනවද? ඒතර මේ සමාජ කාර්යක්ෂමතාවක් ගැන බලන්නේ නැහැ. හැබැයි මනුස්ස වර්ගයේ ඉතිහාසයේ මෙන්න මේ දෙක, ඒ කියන්නේ ආර්ථිකය සහ සමාජීය පැතිකඩ. එහෙම නැත්නම් ආර්ථික කාර්යක්ෂමතාව සමාජික කාර්යක්ෂමතාව එකට සුසංයෝග කරපු ඊ타ත්ම ඵලදායක හා මනුස්සත්වයට ගැළපෙන ක්‍රමය තමයි මේ සමුපකාරය. දැන් අර බේඩන් පවල් සාමිවරයා ඉන්නවනේ බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘවරයා. ඔහොම එක එක ව්‍යාපාරවලට නිර්මාතෘවරයෙක් ඉන්නවා. සමුපකාර ව්‍යාපාරයට එහෙම හඳුනාගන්න. සමුපකාර ව්‍යාපාරය දැන් එංගලන්තයේ වගේ 1810 විතර වගේ හිටියා මහ විශාල දානපතියෙක් ඒ වගේ ව්‍යාපාරිකයෙක් රොබර්ට් ඕවන් නැත්ත වශයෙන්ම. දැන් ඒ රොබර්ට් ඕවන් තමයි සාමාන්‍ය සලකන්නේ සමුපකාර ව්‍යාපාරයේ මේ පියා විදිහට ඇත්ත වශයෙන්ම. දැන් අපි දන්නවා 1800 ගණන් වෙනකොට අපි කිව්වා වගේ අපි දන්නවා 1786 කියලා කියන්නේ මතකයි අපිට මේ දිනේ. ඒ කියන්නේ අර කම්කරුවන්ගේ දැඩි පීඩනයේ හින්දා මිනිස්සු එකතු වෙනවා. බය අටේ වැඩ දින ඉල්ලලානේ. ඒතොර ඊට කලින් මෙයා ඊට අවුරුදු 40කට විතර කලින් ඇත්තවද මෙයාගේ කර්මාන්තශාලාවල 1810 විතර පැය 10 වැඩමුරේ ගේනවා. මොකද ඔය වෙනකොට සාමාන්‍යයෙන් යුරෝපයේ වැඩමුරේ සාමාන්‍යයෙන් පැය 14 15 16 18 තිබුණ දනුත් තියෙනවා. දවසට පැය 24යි තියෙන්නේ පැය 18ක් වැඩ කරනවා. ඒ තරම් දැඩි සූරාකෑමක් කියන්නේ සාමාන්‍යයෙන් වැඩ කරන්න පුළුවන් මේ කම්කරුවෝ විතර නෙමෙයි කාන්තාවන් හා ළමයින්ගේ ශ්‍රමය පවා. ඒතකොට මෙන්න මේකත් එක්ක ওই පරිසරය තමයි ඔක මතුවෙන්නේ නැත්ත වශයෙන්ම. ඒතකොට ඒකත් එක්ක තමයි යා මේක දිහා බලලා යා එතකොට යංගිසේ ආවිලා මානවවාදියෙක් ටිකක් සමාජවාදී අදහස් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් තිබිච්ච කෙනෙක්. ඒතකොට ඒ විදිහට යා එහෙම අය හිටියේ ඇත්ත වශයෙන්ම. එයා තමයි එක මුළු පිරීමක් කළේ ඇත්ත වශයෙන්ම. ඒ කියන්නේ එක පැත්තකින් අර පුළුල් රටෙන් ගත්තොත් ලෝක සමාජවාදී ව්‍යාපාරය තුල අපි කියමු දැන්
400 ගණන් අවසානයේ 1500 ගණන් වෙනකොට ඔය කම්පැනි එල්ලා රොබර්ට් ඕවල්ලා ඔය ඊට මෙහා ඒගොල්ලෝ ඒතකොට ඒවත් එක්ක ඒන අදහස් එක්ක තමයි මේ සමාජය තුළ වර්ධනය වෙන ප්‍රධාන කාරණා දෙකක් නිසා විශාල ඇතිනේ තිබෙනවා. එකක් තමයි ඒගොල්ලෝ හඳුනාගත්ත ප්‍රධාන ප්‍රපංචයක් දෙකක් මේ සමාජයේ නිකන් පිළිලයක් වගේ තියෙන දෙයක්. අදත් මම හිතන්නේ ඒකම තියෙනවා. එකක් තමයි වෙළඳාම. අනිත් එක තමයි පෞද්ගලික දේපල. මෙන්න මේ දෙක තමයි ඒගොල්ලෝ සැලකුවේ මනුස්ස වර්ගයාගේ හතුරු විදියට. ඒක තමයි මේ සියලුම ප්‍රශ්න ඇති කරන්නේ ඇති නැති පරතරය මේ ඔක්කොම. ඊළඟට ඊට අවුරුදු 200කට විතර කලින් මාක්ස් ඇවිල්ලා මේක ටිකක් විද්‍යාත්මකව පෙන්නලා මේක මතු කරන මේ ප්‍රශ්නේ කළා ඒගොල්ලන් නමුත් ඒක දිගටම ලොකු විද්‍යාත්මක අදහසක් තිබුණේ සමාජ මේක නවීකරණය කරන්න කොහොමද මේ කරන්නේ කොහොමද කියන. නමුත් විවිධ රටවල් වල මේ ඔය ඒ අතර මේ ඒ අදහස් ඇතුලේ මේ සමුපකාරය කියන ආයතනය වර්ධනය වෙන්න පටන් ගන්නවා මේක ක්‍රමානුකූලව. ඒකත් එක්ක තමයි ක්‍රමානුකූලව මේ මිනිස්සුන්ට වඩාත්ම අන්‍යෝන්‍ය සහජීවනය මනුෂ්‍යත්වය මේවා පවත්වාගෙන යන්න පුළුවන් හොඳම තැනක් බවට මේ සමුපකාරයපත් වෙන්නේ. අනිත් එක තමයි සංක මේ කාලයක් තිබුණා බොහොම අභාග්‍ය සම්පන්න කාලෙකුත්. විශේෂයෙන්ම 1930 ගණන් වල ඉඳන් 1970 ගණන් වෙනකොට අපිට 960 ගණන් වලට සමුපකාර ව්‍යාපාරයේ විශාල අර්බුදයක් පටන් ගන්නවා. අපි කියන්නේ ටිකක් විශාල අර්බුදයක් පටන් ගන්නවා. හැබැයි ඒ කියන්නේ දැන් මේ ඇමරිකා එක්සත් ජනපදයේ වගේ බොහෝ විට යුරෝපීය රටවල් වල ආපු මේ රාජ්‍ය පාලකයන් මේ සමාජයේ අර ඊට කලින් ආපු මේ විශාල මේ ආදායම් පරතරේ බෙදී යාම විශාල ප්‍රශ්නයක්නේ. මොකද ප්‍රාග්ධනයට වාසි වෙන විදිහට තමයි සමාජයේ තර්කනේ වැඩ කළේ ඇත්ත. ප්‍රාග්ධනයට තමයි ඔක්කොම ආවේ. ඒ දොනේ බෑ. හැබැයි ඔන්න ඔය කාලේ තුර ඒ කියන්නේ 930 ගණන් වල ඉඳන් 970 ගණන් දක්වා මේකොල්ලෝ ගෙනාව විශේෂ බදු ප්‍රතිපත්ති ගෙනල්ලා මේ ප්‍රාග්ධනයේ වාසිය ශ්‍රමයේ වාසියට හැරෙව්වා. ඒතකොට මොකද ඇමරිකාව වගේ රටවල විශාල මධ්‍යම පන්තියක් වර්ධනය වුණා. ඔය අද අපි කතා කරන මහා දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍ය අවකාශය නිර්මාණය වුණා. එතකොට මොකද වුනේ? දුෂ්කරතා, අගහිඟකම්, පන්ති පරතරය යම්කිසි අඩු වෙනකොට සමුපකාර ව්‍යාපාරයට ඒක බලපාන්න පටන් ගත්තා. ඒතකොට සමුපකාර ව්‍යාපාරය අඩු වෙන පටන් ගත්තා. ඒතකොට මේක 970 ගණන් වල 60 ගණන් වෙනකොට මේක අර්බුදයට යන්න පටන් ගත්තා යුරෝපයේ ව්‍යාපාර. එතකොට නමුත් ආපහු 970 ගණන් වලින් පස්සේ අර 30 ගණන් වලට කලින් තිබිච්ච ප්‍රතිපත්තිය ආපහු ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා ධනේශ්වරයේ විසින්. ඒ කියන්නේ ප්‍රාග්ධනයට වාසි වෙන විදිහට සමාගම් හැතිරෙන්න පටන් ගත්තා. එතකොට මොකද වුනේ? සමාජය තුළ ආපහු ඇති නැති පරිදි වර්ධනය වෙන්න පටන්. එතකොට මම තමයි කිව්වේ දැන් වෙනකොට ඒක එකට 75ක් විතර වෙනවා ඒක ඇති නැති පරිදි. ඔන්න දැන් ආපහු 980 ගණන් අවසාන වෙනකොට සහ 90 ගණන් වෙනකොට ආපහු ලෝක සමුපකාර ව්‍යාපාරයේ නව නැග්මක් නව පිපිදීමක් එන්න පටන් ගත්තා. මේ දුෂ්කරතාව. එහෙනම් මේ දුෂ්කරතාවයන් එක්ක තමයි මේ මිනිස්සුන්ට තියෙන ඇති නැති පරිදි ප්‍රසාරණය වීමත් එක්ක තීව්‍ර වීමත් එක්ක තමයි මේ මිනිස්සු සහජීවනයේට එකතු වෙන්නේ. එහෙම නැත්නම් ඒක ඇවිල්ලා මේ මිනිස්සුන්ගේ මේ ඔළුවේ තියෙන මේ මානසික අදහසක් නෙමෙයි. මේක විශේෂ මූලික මිනිස්සුගේ ජීවිතේ පවත්වාගෙන යාමට දාන්න මහ දැවැන්ත පරිශ්‍රමයක් ඇත්ත වශයෙන්ම. මේක. ඒතකොට ඒ ඔන්න දැන් ආපහු අපි දන්නවා අද අපි මහ දැවැන්ත ගෝලීය ආර්ථික අර්බුදයක වෙන්නේ. ඒතකොට මේ යුගය තුල ඔන්න අද සමුපකාරයේ වැදගත්කම අන් කවදාවත් වර්ධනය වෙමින් පවතින නැත්තේ. එහෙනම් මම හිතන්නේ 2025 කොහෙද හඳුන්වලා තියෙනවා දෙවෙනි වතරත් ලෝක මේ සමුපකාර වසර වෙනුවට මම හිතන්නේ.